විශාලා මහනුවර එකපාරම වරුසාව නතර වුණා නෙව. වැස්සෙන්නේ නැහැ. වැස්ස අඩු වීගෙන එනකොට තියෙන දේ කාලා බීලා බීජවලට තියාගෙන හිටපු දේවත් කාලා බීලා ඉවර වුණා. හොරෙන් වපුරපු ධන දහන්නේ ඉර විසින්ම වියලවලා දැම්මා. ඊට පස්සේ මිනිස්සුන්ගේ අතරින් ඕන වයසක මිනිස්සු මැරුණා. ඊට පස්සේ තව මිනිස්සු මැරෙනවා. දැන් වලේලාන්නත් බෑ, ගිනි තියන්නත් බෑ. ඔහේ දාලා ආවා. කුණු ගඳ හමනවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්මෙහෙලුවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්මෙහෙලුවා. දූරියන් කන්ට ආස කෙනා දූරියන් සුවඳ එන පැත්තට එයාගේ හිත ඉක්මනට යනවද නැද්ද? මිනි ගඳට අමනුෂ්‍යයන්ගේ හිත යනවා. මිනි ඕජාවෙන් යැපෙනවා. ඊට පස්සේ මිනිසුන්ට බැල්ම වැටුණා. බැල්ම වැටිලා මිනිස්සු ඕන දැන් අමනුෂ්‍ය ප්‍රශ්න වලින්. දැන් ලෙඩ වෙවිනේ මැරුණේ, වසංගතෙන්නේව මැරුණේ, රෝග බියත් හටගත්තා, දුර්භික්ෂ බියත් හටගත්තා, අමනුෂ්‍ය බියත් හටගත්තා. තැන් වල මැටකෝටු. විශාලා මහනුවර සොහුනක් වගේ වෙලා ගියා. පනනල තියෙන මිනිස්සු ලීවල එල්ලි රජමාලිගාවේ දොරටුවට ගියා. රජුරෝ ඉදිරියේ කෑ ගහලා කිව්වා කිසිම දෙයකින් පිළිතුරක් නැහැ. තථාගතයන් වහන්සේ වඩම්මන්ට දූත පිරිසක් එව්වා. මගදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඇමතිවරු කිව්වා ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේට ආරාධනා කරන්න. රජුරෝ නම් එවැනි එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දුටුවා. එතනින් පස්සේ වෙන දේවල්. මාන්දම හැදිලා ඉන්නවා. රහත් වෙන්න පින් තියන අය පේනවා. කට උඩට අරගෙන වේදනාවෙන් කෑක ගහ ඉන්නවා මුළුවල. පේනවා බුදු ඇසට. අමනුෂ්‍යෝ අහගෙන ඉන්නවා සෝවාන් වෙන්න පින තියන අය මුළුවලට වැටිලා. රජ්ජුරුව ලහිලහි දුවගෙන ගිහලා ඇහුවා ස්වාමීනි හැබෑද විශාලාවට වඩිනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා වඩින්න ඕන. මොහොතක් ඉවසනසේක්වා. ගංගා මතකයි නේද? කිලෝමීටර 10ක් විතර තියෙන්නේ. ඕන ඔය ගඟ දක්වාම භූමිය සුද්ධ කරා මාවත හැදුවා. සුදු වැලි ඇතිරෙව්වා. මල් ඉසිරෙව්වා. මල් වැල් ඇතිරුවා. මල් වියන් බැඳෙව්වා. 500ක් සංඝ පිරිස වඩිනවා. ඊළඟට බිම්බිසාර රජුරෝ ගංගානම් ගඟේ දැන් නැව් හදලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ආසනේ පනවලා තියෙනවා. ගංගානම් ගඟේ සැඩපහර නතර වුණා. බුදුරජාණන් වහන්සේ විශාලාවට සමීප වෙන්නම ආකාශයේ වලාකුළෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුම් සිරිපා කමල තබනකොටම ශ්‍රී පතුල ස්වර්ණ වර්ණයි ස්වර්ණ රශ්මි විහිදෙනවා. සිරිපා පියුම මහ පොළොවේ තබනකොටම විශාලාවේ පොකුරු වැසි ගහින්න පටන් ගත්තා. මහා වැසිය දැද මිනි කුණු ගහගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. මුළු විශාලා මහනුවරම අමනුෂ්‍යෝ බුදු සිරිපා තිබූ සැනින් පලා ගියා මිනිස්සු දාලා. දවස් 3ක් ගංගානම් ගඟේ ඉඳලා මාලිගාවට වඩිනවා. ඒ දවස් 3 වැහැලා මුළු විශාලාවම සුද්ධ වෙලා. රාජ මාලිගාවේ හවස් යාමේ පහන් දැල්වලා බුදුරජාණන් වහන්සේ දකින්ට සහම්පති බ්‍රහ්මයා වැඩලා. සක්‍ර දේවේන්ද්‍රයා 120 ජයතුරා සංකනාදී පිමිනවා. සතරවරන් දෙවි වරක් ගන්නවා. ඉන්ද්‍ර සෝමහරදී දෙවිවරු වෙනවා. බලවත් දෙවිවරු පැමිණෙනවා කියලා යමක් ඇද්ද? නීච තුච්ච භූතයෝ විශාලා මහනුවරින් ඈතට ගියා. තවම රතන සූත්‍රය දේශනා කරලද? බුදුරජාණන් වහන්සේගේ උතුම් පාත්‍ර ධාතුට පිරිසිදු පෙන් ඇතිව අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යානීද භූතාන් ශ්‍රී සද්ධර්මයේ වදාළා. බුදුරජාණන් වහන්සේ වදාලා යානීද භූතානි සමාගතානි බුම්මා නිවා යා නිවන් තලිකේ. යානීද භූතානි යං භූතයෝ සමාගතානි රැස් වෙලා ඉන්නවනේව. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තහසේ දෙවිවරු රැස් වෙලානේ. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේව භූතා සුමනා භවන්තු. මේ සියලුම භූතයෝ මේ දෙවිවරු සුමනා සුවපත් වේවා. සුවපත් සිත් ඇත්තෝ විත්වා. තුන් ලෝකීටම පතුරන මහා මෛත්‍රී නිධානයේ ඇති තථාගතයන් වහන්සේ ඉස්සලාම මෛත්‍රිය පැතුරුවා. අර ආකාශයේ පොළොවේ ඉන්න දෙවිවරුන්ගේ ශරීර සීතල වෙලා ගියා. මේ වචනේ ඇහෙනකොට අතෝපි සක්කංච සුනන්තු භාසිතං මම දැන් යමක් දේශනා කරනවා. හොඳට අහන්න. තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂයා පජාය. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? මෙසිත වඩන මිනිසුන්ට
බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කිව්ව සැනේ ශරීර සීතල වෙලා ගිය අයට කිව්වා ඇයි මෛත්‍රිය වඩන්නේ නැත්තේ? දිවාච රත්තෝච හරන්තිය බලින් මිනිසු පහන් තියතියා ශීර හදහදා මල් පූජා කර කර දුන් දිදී දෙවියන්ට පූජාවල් කරනවා පින් දෙනවා. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්නේ නැත්තේ? දැන් දෙවියන්ට කිව්වා අඩුම තරමේ මේ විශාලාවේ ප්‍රශ්නේදී දෙවියන්ට මෛත්‍රියෙන් උදව් කරන්න තිබ්බා කියලා. දැන් දෙවිවරු කොහොම ඔයාලගේ වචනෙන් කිව්වොත් තක්කු මුක්කු වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා යං කිංචි විත්තං ඉදවා හුරංවා. මේ තමයි ලෝකේ උතුම්ම සත්‍යක්‍රියාව. යම් කිසි ධනයක් තියෙනවා නම් වස්තුවක් තියෙනවා නම් මෙහි හෝ පරලොව සග්ගේ ස්වායන් රතනම් පනීතං මෙහි හෝ පරලොව හෝ යම් වස්තුවක් තියෙනවා නම් දෙව්ලොව උතුම් මණිකක් තියෙනවා නම් නනෝ සමන් අත්ති තථාගතේන බුදු කෙනෙකුට සමාන නෑ. සමාන නෑමයි. මේක සත්‍යයක්. සියලු දෙනා සුවපත් වේවා. අහස විදුලි පුරන්න ගත්තා. මේ මහ පොළොව සැලී යන්න ගත්තා. මේ වියලී ගිය ගස්වල පත්තර හැදෙන්න ගත්තා. මල් පිපෙන්න ගත්තා. එක වචනයයි වදාළේ බුදු කෙනෙකුට සමාන රත්නයක් මාණික්කයක් තුන් ලෝකෙම නෑ. සැබෑ බසින් මෙම සිත සැලසේවා. කයං විරාගං අමතං පනීතං. කයං රාගේ ශේකලා දාන, ද්වේෂේ ශේකලා දාන, මෝහයේ ශේකලා දාන, විරාගය ඇති කරන අමා මහ නිවන දේශනා කරන ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සමාහිත හිතින් ඒ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ කෙලෙස් සංසිඳවනවා, නොයල්ම ඇති කරනවා, කෙලෙස් උපදවන්නේ නැහැ. නතේන ධම්මේන සමන්ති කිංචි. ඒ ධර්මයට සමාන කරන්න දෙයක් නැහැ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහෝ. සමාධියක් තියෙනවා. ඒ සමාධිය උපද්දවනවා පින්වන්තයෝ. ඒ සමාධියේ ඵලය අරහත් ඵලය. ඒ සමාධිය පැද්දුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ ලෝකේ දැක ත්‍රිලක්ෂණය මනසින් දැක මේ සසර කෙරෙහි විරාගී නොයල්මින් යුතු සමාධියක් උපදිනවා. අරහත් ඵල සමාධිය. ඒ සමාධියට සමාන කිසිම සමාධියක් ලෝකේ නැහැ. ඒ සමාධිය උපද්දන්නේ බුදු කෙනෙකුගේ ධර්මයෙන්. සමාන දෙයක් ලෝකේ නැහැ. මේක ධර්මයේ තියෙන වටිනාකමක් සත්‍යයි. මේ ධර්මයේ මේ ධර්ම බණපද වලින් පැතුරන රශ්මිය ආනුභාවයේ දසදහසක් ලෝක ධාතු වල පැතිරලා ගියා. අදත් මම මේ බණපදේ කියනකොට ඒකයි මේ ඇඟට දැනෙන්නේ. සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා. බුදුරජාණන් දැක්ක ආනුභාවයේ පැතිරිලා යනවා. මිනිසුන්ගේ හිත සාන්ත වී යනවා. කෙලෙස් සංසිඳී යනවා බණහනකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා "යේ පුද්ගල අට සතම්පසත්තා." මේ ලෝකේ සත්පුරුෂයෝ ප්‍රශංසා කරන පුජ්‍යලු 8 දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියලා ආර්ය උත්තමයෝ 8 දෙනෙක්. යුගල වශයෙන් 4යි. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. මේ උත්තමයන්ට මේ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සංඝයාට දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදු මුව මණ්ඩලෙන් සත්‍යක්‍රියා කළා. අමනුෂ්‍ය ඉසුලූලු අත දිව්වා. රෝග ආතක් පාතක් නැහැ. ඒ සුප්පයුත්තා මනසා දල්හේන. නික්ඛාමිනෝ ගෝතම ශාසනම්මි. ගෞතම ශාසනේ යම් කිසි කෙනෙක් ඒ සුප්පයුත්තා මනාව පිළිපදිනවා නම් මනසා දල්ලෙන් හිත දැඩි කරගන්න ඕන. ශ්‍රද්ධාවට ආවොත් සෙලවෙන්නේ. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනෙක්, සෝවාන් වෙච්ච කෙනෙක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙච්ච කෙනා මැරෙනකල් බණ භාවනා නොකලත් ජීවිත 8කට නම් යන්නේ 7න් ඉවර කරනවා. මේ ප්‍රමාද වෙච්ච සෝවාන් වෙච්ච කෙනාත් ජීවිත 7යි යන්නේ. සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසීම. ඊට පස්සේ චතුහ පාහිච විප්පමුත්තෝ. සතර පාය වැටෙන්නේ නැහැ කවදාවත්. ඔච්චර දීර්ඝායස තියෙන නිරවල් වල වැටෙන්නේ නැහැ. ඊළඟට චචාපි ඨානානි අබබ්බෝ කාතුම්. පව් 6ක් කෙරෙන්නෙම නැහැ. මව් මැරීම, පියා මැරීම, බුදුන්ගෙන් ලේසෙලවීම, බෝධියක් නපුරු හිතකින් අත්තක් කැඩෙන්නේ නැහැ. අතින් සෝවන් වෙච්ච කෙනාගේ. සෑයක වැලි කැටයක් නපුරු සිතෙන් ගැඩොලක් ගැලවෙන්නේ නැහැ සෝතාපන්න කෙනාගේ අතින්. මේක තමයි සංඝයාගේ තියෙන වටිනාකම. මේක කළා මේ සංඝ පෙරේත සුගත ශ්‍රාවකයන් වහන්සේලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කියන්නේ මොගලන් මහ රහතන් වහන්සේ ගැන, මඟපල්ලාවින් ගැන. සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් පව්කමක් කෙරුණොත් හංගගෙන ඉන්නේ නැහැ. කිංචාපි සෝකම්මං කරෝති